Hello guys, කොහොමද වලට? ඉතින් අද මම ඔයාලට කතා කරන්න යන්නේ ට්‍රේඩින් සහ ඉන්වෙස්ටිං කියන අතර වෙනස. ඇත්තටම ට්‍රේඩින් සහ ඉන්වෙස්ටිං කියන්නේ එකයි නැත්නම් වර්ග දෙකක්ද? ඉතින් අපි මේ වීඩියෝ එක බලමු ඇත්තටම මොකක්ද මේ අතර වෙනස කියලා. ඉතින් guys ඇත්තටම ට්‍රේඩින් කියන්නේ ඉති කාලතු price change වලින් profit එක ගන්න පුළුවන් ක්‍රමයක්. උදාහරණයක් විදිහට දවසක් සතියක් හෝ කෙටි කාලයකදී අපිට මේකේ බය කිරීමක් හෝ සෙල් කිරීමකින් හොඳ profit එකක් ගන්න පුළුවන්. එතකොට guys ඉන්වෙස්ටිං කියන්නේ දීවාරයකට ඇසට් එක මුදල් හොල් කිරීමකින් ලබා ගන්න ප්‍රොෆිට් එක. උදාහරණයක් විදිහට අවුරුදු ගණනක් තියාගෙන මුදල් වර්ධනය වීමෙන් පසු අපිට මේකේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. සරලවම කියනවා ට්‍රේඩින් කියන්නේ ෂෝට් ටයිම් ප්‍රොෆිට් එකක්. ඒ වගේම ඉන්වෙස්ටිං කියන්නේ ලොන්ග් ටයිම් ප්‍රොෆිට් එකක්. ඉතින් දැන් අවසාන වශයෙන් මම අහන්නේ ඔයා මේ තෝරගන්න ට්‍රේඩින්ද නැත්නම් ඉන්වෙස්ටිං. ඉතින් දැන් ඔයත් කියනවා ට්‍රේඩින් හරියට මුලින්ම ඉගෙන පොඩි ප්‍රොෆිට් එකක් ගන්න. පල්ලෙන් මතන නම්බරයට මෙසේජ් දාන්න. මම හරි වෙන කොහොමද හරියට ට්‍රේඩින් ස්ටාර්ට් කරන්න කියලා. එහෙනම් ඔයාලා හැමෝටම good luck.